ඉතින් අද අපි කතා කරමු ඔයාගේ යටිසිත අවදි කරගන්නේ කොහොමද කියලා. ඔයාගේ යටිසිතේ බලය අවදි කරගෙන ඔයාට අවශ්‍ය දේවල්, ඔයාට අවශ්‍ය ඉලක්ක කරා ගමන් කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. ඔයාගේ යටිසිත තුළ තවමත් භාවිතයට නොගත් විශාල හැකියාවන් රැසක් තියෙනවා. ගොඩක් දෙනෙක් මුළු ජීවිත කාලයම ගත කරන්නේ මේ හැකියාවලින් ඉතාම පොඩි ප්‍රමාණයක් භාවිතා කරලා. එයාලා දන්නේ නැහැ ඇත්තටම එයාලගේ ඇතුළාන්තයේ යටිසිත තුළ මේ ගැප් වෙලා තියෙන හැකියාව ගැන. මේ දේවල් ගැන මුලින්ම දැනගත්තට පස්සේ මට දැනුනේ අපි ඇතුළත මැණික් ආකාරයක් තියාගෙන අපි ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන ඇයි මේ දුක් විඳින්නේ කියලා. සමහරු මුළු ජීවිත කාලෙම ඉන්නේ ලොකු දුකකින්. එහෙමත් නැත්නම් හිස්කමක් වගේ යාලට දැනෙනවා. ඒත් දන්නවද මේ ජීවිතය ගැන අවබෝධ කරගත්ත අය, මේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගත්ත අය කොහොමද ඒ තැනට ගියේ කියලා. තමන්ගේ යටිසිතේ සිතන රටාව, පුරුදු, විශ්වාස වෙනස් කරගෙනයි එයාලා මේ තැනට ආවේ. ඇත්තටම මගේ විශ්වාසය අනුව ධනවත් වීමටත් යහපත් ජීවිතයක් ගත කිරීමටත් අපිට පින සහ කුසලයේ ගොඩාක් වැදගත්. ඒ වගේම නිවැරදි සිතුවිලි, නිවැරදි ක්‍රියා සහ කැපවීමත් අවශ්‍යයි. අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වීමෙන් අපේ හිත සංසුන් වෙනවා. වැරදි ක්‍රියාවලින් ඈත් වෙලා යහපත් මාර්ගයේ ගමන් කරන තරමට අපේ ජීවිතයට පැහැදිලි බව, ශක්තිය සහ විශ්වාසය වැඩි වෙනවා. අපි හෘද සාක්ෂියට එකඟව අවංකව සහ යහපත් ලෙස ජීවත් වෙනකොට අපේ ඇතුළත සැඟවී තිබෙන හැකියාවන් ක්‍රමයෙන් මතුවෙන්න පටන් ගන්නවා. අපි අපේ හෘද සාක්ෂියට එකඟව අවංකව යහපත් ලෙස ජීවත් වෙනවා කියන්නේ අපි අතින් වැරදි වැඩ සිදු වෙන්නේ නැහැනේ. අපි අතින් ඒ කියන්නේ අකුසලයක් සිදු වෙන්නේ නැහැ. අපේ පින තමා බලවත් වෙන්නේ. එතකොට අපිට දේවල් ලැබෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට හැඩ ගැහෙනවා. අපිට මේක දැනෙනවා. ඒක හරියට මැණික් ආකාරයක් හෙමින් කැනලා එහි වටිනා මැණික් එළියට ගන්නවා වගේ වැඩක්. ඒ නිසා යටිසිතේ ශක්තිය කියන්නේ ඒක අපේ සිතුවිලි, විශ්වාස, පුරුදු සහ ක්‍රියාවන්ට බලපාන කොටසක්. අපි යහපත් අධ්‍යාත්මික ජීවිතයක්, නිවැරදි ආකල්පයක් සහ නොනවතින උත්සාහයක් සමග ඉදිරියට ගියොත් අපේ සැබෑ හැකියාවන් විවෘත කරගෙන අපේ ඉලක්ක කරා වඩා ශක්තිමත්ව ගමන් කරන්න පුළුවන් වෙනවා. අපි චූටි කාලේ ඉඳන් අහන දේවල්, දකින දේවල් සහ අත්විඳින දේවල්, අපි ළඟින්ම හිටපු අය අපිට උගන්වපු දේවල්, එයාලා ජීවත් වෙන දිහා බලලා අපි ඉගෙන ගත්ත දේවල්, මේ හැම දෙයක්ම අපේ මනස ගැඹුරු මතකයන් විදිහට තැම්පත් වෙලා තියෙනවා. කුඩා දරුවෙකුගේ මනස හිස් පාත්‍රයක් වගේනේ. එයා වටපිටාවෙන් ලැබෙන වචන, ආදරය, බය, විශ්වාසය, අදහස් සහ අත්දැකීම් එකින් එක ගබඩා කරගන්නවා. දරුවෙකුට නිතරම ඔයාට බැහැ, ඔයා දක්ෂ නෑ කියලා ඇහෙනවා නම් ඒ වචන මනස ගැඹුරු විදිහට තැම්පත් කරගන්නවා. ඒ වගේම ඔයාට පුළුවන්, ඔයා වටිනා කෙනෙක් කියලා දිරිමත් කරන වචන කියනවා නම් ඒවත් එයාගේ මනස ගැඹුරු විදිහට තැම්පත් කරගන්නවා. අපේ මනස හරියට පරිගණකයක් වගේ. අපිට කුඩා කාලයේදී ඇතුළත් කරන අදහස් සහ විශ්වාස පසුව අපේ සිතුවිලි, තීරණ සහ ඇසිරීම් වලට බලපානවා. අපි ජීවත් වෙන විදිහ තීරණය වෙනවා. නමුත් වැදගත්ම දේ තමයි අතීතයේ මනසට ඇතුළත් වූ සෑම දෙයක්ම අපිට වෙනස් කරන්න පුළුවන්. හරියට කම්පියුටරයකට ඇතුළත් කරන දත්ත වගේ අපේ මනසට ඇතුළත් කරලා තියෙන දත්තත් මකලා හිටන් නැවත අපිට රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. අපිට අද සිට අපේ සිතුවිලි හඳුනාගෙන වැරදි විශ්වාස වෙනස් කරගෙන අලුත් ධනාත්මක අදහස් මනසට ලබා දෙන්න පුළුවන්. ඔයාගේ අතීත අත්දැකීම් දැන් ඉන්න ඔයාව නිර්මාණය කළත් ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයා අද සිට තෝරා ගන්නා සිතුවිලි සහ ක්‍රියාවලින්. ඔයා මෙච්චර කල් ඍණාත්මක වචන පාවිච්චි කරා නම් මතක් කරලම අද ඉඳලා ඒ වචන භාවිතා කරන්න එපා. ඒ වචන වෙනුවට මේ වගේ වචන භාවිතා කරන්න. ඔයාගේ හිතට හැමදාම කියන්න, මම වටින කෙනෙක්, මම හැම දවසකම ටික ටික ඉස්සරහට යනවා, මම ධනවත් වෙනවා, මට දිනන්න පුළුවන්, මම ශක්තිමත්, හැමදේම වෙන්නේ හොඳටයි. මේ වචන මුලදී විශ්වාස නොවුනත් ඒවා නිතරම කියද්දී ඔයාගේ හිත ඒවා පිළිගන්න පටන් ගන්නවා.
ඔයාගේ මනස මේක පිළිගන්න අඩුම දවස් 21ක් විතරවත් යනවා. එතකොට තමයි ඔයාගේ මනස මේක පිළිගන්න පටන් ගන්නෙ. මේ රූපේ බලන්නකෝ. මේ උඩින් පේන පොඩි කොටස තමයි උඩුහිත. අපි දැන් මේ මොහොතේ හිතන දේවල්, තීරණ ගන්න එක, තර්ක කරන එක වගේ දේවල් තමයි මෙතනට අයිති වෙන්නේ. මේ පහළින් තියෙන විශාල කොටස බලන්නකෝ. ඒ තමයි අපේ යටිසිත. එතකොට මේ යටිසිතේ තමයි අපේ පුරුදු, මතකයන්, විශ්වාස, හැඟීම්, අපි නොදැනීම කරන බොහෝ දේවල් මේ කොටස සමග තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි චූටි කාලේ ඉඳලා කරපු දේවල්, අහපු දේවල්, හිතපු දේවල් සම්පූර්ණයෙන්ම අවුරුදු ගාණක්ම මේ යටිසිතේ ප්‍රෝග්‍රෑම් වෙලා තමයි තියෙන්නේ. මම ඒක තමයි කීවේ මේ යටිසිත නැවත රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියලා. පොඩි කාලේ ඉඳලා ඇතුල් කරපු දත්ත සම්පූර්ණයෙන්ම මකලා දාලා නැවත මේ මොහොතේ පටන් අපිට අලුත් දේවල් කරලා ධනාත්මක විදිහට දේවල් කරලා හිතලා නැවත මේ යටිසිත රීප්‍රෝග්‍රෑම් කරන්න අපිට පුළුවන්. මේ උඩුහිතේ එක්කෙනා තමයි ඔයා. යටිසිතේ කෙනා තමයි ඔයා කණ්ණාඩියේ ඉස්සරහට ගිහාම කණ්ණාඩියෙන් පේන්නේ කියලා ඔයාට සරලව හිතා ගන්න පුළුවන්. අද ඉඳලා ඔයාගේ හොඳම යාළුවා බවට පත් කරගන්න ඔයාගේම යටිසිත. මෙහෙම කරන්නකෝ. ඔයා හැමදාම කණ්ණාඩියේ ඉස්සරහට යනවනේ නේද? ඒ කණ්ණාඩියේ ඉස්සරහට ගිහාම ඔයාගේ රූපේ පේනවා. ඒ වගේම රූපකයක් විදිහට හිතුවොත් ඔයාගේ ඇතුලේ තවත් ගැඹුරු ඔයා කෙනෙක් ඉන්නවා. බය නැති, ශක්තිමත්, ඉවසන, ආදරයේ පිරුණු ඔයාගේම පැත්තක්. ඒ පැත්තට කතා කරන්න. මට උදව් කරන්න. අපි එකට මේ ගමන යමු. මේ විදිහට එයාට කතා කරන්න. ඔයා තනියම කියලා හිතෙන දවස් එයි. හැම දෙයක්ම අහිමි වුණා වගේ දැනෙන දවස් එයි. එතකොටත් හොඳ යාළුවෙක්ට කතා කරනවා වගේම ඔයා ඔයාට කතා කරන්න. වැරදුනා නම් දොස් කියන්න එපා. සමහර අය වැරදුනාම මුලින්ම කරන්නේ Tamanට මැනගන්න එකනේ. මට බැහැ, මම වැඩකට නැති කෙනෙක්, මගෙන් කවදාවත් දෙයක් හරියට වෙන්නේ නැහැ. බලන්න අරයා කොච්චර හොඳට ඒ දේවල් කරගන්නවද කියලා Tamanටම දොස් කියනවා. ඒක කවදාවත් කරන්න එපා. මොකද ඔයා හැමදාම ඔයාට කියන වචන ඔයාගේ හිත ටිකෙන් ටික විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔයාගේ ඇතුලේ ඉන්න ඒ යටිසිතේ ඔයා වගේම කෙනා. ඔයාගේම වචන වලින් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාටම කතා කරන හැටි ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. වැරදුනා කියන්නේ ඔයා අසාර්ථක කෙනෙක් කියන එක නෙවෙයි. වැරදුනා කියන්නේ තවත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා කියන එකයි. හොඳ යාළුවෙක්ට වැරදුනොත් ඔයා එයාට බනින්නේ නැහැ නේද? එයාව දිරිමත් කරනවා නේද? කමක් නැහැ ආයෙත් උත්සාහ කරමු කියලා. ඉතින් එයාටත් ඔයා ඒ විදිහට කතා කරන්න. අත පපුවට තියාගෙන එයාට ආදරෙන් කතා කරන්න. කරුණාවෙන් කතා කරන්න. එතකොට ඔයාට තනිකමක් දැනෙන්නේ නැහැ. ඔයාට හැම වෙලේම එයා ළඟ ඉන්නවා. ඔයාටම ගෞරවයෙන් කතා කරන්න. මොකද ඔයා ඔයාට කතා කරන වචන ඔයාගේ හෙට දවස ගොඩ නගනවා. මේ ධනාත්මක වචන, මේ කාරුණික වචන, මේ ආදරණීය වචන තමයි ඔයාගේ ඇතුලේ නිදාගෙන ඉන්න කෙනාව හෙමින් හෙමින් ශක්තිමත් කරලා අවදි කරවන්නේ. මේ දේවල් අද ඉඳලම කරන්න පටන් ගන්න. ඔයාගේ සිතට සිතුවිලි එයි. ඒව ගණන් ගන්න එපා. හරියට අහසේ පාවෙන වලාකුළු වගේ ඒව යනවා එනවා. ඒ සිතුවිලි වලට වටිනාකමක් දෙන්න යන්න එපා. ඒ සිතුවිලි මම කියලා ගන්න යන්න එපා කොයිම මොහොතකවත්. අපිට මේ දැනෙන හැම සිතුවිල්ලක්ම ඇත්ත නෙවෙයි. මගේ මනසට චූටි කාලේ ඉඳලා කාවැදිලා තියෙන සිතුවිලි වලට අනුව මගේ මනස සිතුවිල්ලක් මේ වෙලාවේ නිර්මාණය කරලා තියෙනවා කියලා දකින්න. අද ඉඳලා චූටි පියවරකින් පටන් ගන්න. ඔයාට පුළුවන් ඔයාගේ යටිසිත නැවත රීප්‍රෝග්‍රෑම් කරන්න. චූටි කාලේ ඉඳලා ප්‍රෝග්‍රෑම් වුණ දේ මකලා අලුතින් රීප්‍රෝග්‍රෑම් කරන්න ඔයාට පුළුවන්. මේ විදිහට ඔයාගේ යටිසිත වෙනස් කරගෙන ඔයාගේ ජීවිතය ධනාත්මක විදිහට වෙනස් කරගන්න ඔයාට පුළුවන්.
බය තිබුණත් ඉස්සරහට යන්න. සැකයක් තිබුණත් උත්සාහ කරන්න. සැක කරන්න එපා. ඔයාට පුළුවන්. ඔයාගේ යටිසිත නැමැති ඔයාගේ හොඳම යහළුවට ආදරය කරන්න පටන් ගන්න. මේ ලෝකේ හැමෝටම වඩා මුලින්ම ඔයාට ආදරය කරන්න. එතකොට තමා ඔයාට අනිත් අයටත් ඉතාම හොඳ ආදරයක් කරුණාවක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව SYM ආලෝකධාර YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.